වයස අවුරුදු 6 12ත් අතර කාල සීමාව කියන්නේ දරුවෙකුගේ ජීවිතයේ ඉතාම සුවිශේෂී අවධියක්. මේ කාලයේ දරුවන්ට විශේෂ වන්නේ ඔවුන්ගේ සුඛීගේ ශරීරයේ සිදුවන වෙනස්කම් නිසාමයි. මේ ශරීරයේ සිදුවන වෙනස්කම් නිසාවෙන්ම ඔවුන්ගේ ජීවන රටාවත් බොහෝ සෙයින් වෙනස් වීමට පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔවුන් බොහෝ සෙයින් ආස කරන්නේ ඒ කියන්නේ රුචිකත්වයක් දක්වන්නේ සම වයසේ මිතුරන් ඇසුරු කරන්න. ස්කාණ්ඩය තුළදී හැබැයි ඔවුන් කිසිදු විටකදී විරුද්ධ පාර්ශවය කෙරෙහි ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගැහැණු දරුවන්ට සිටින්නේ ගැහැණු යහළුවයි. පිරිමි දරුවන්ට සිටින්නේ පිරිමි යහළුවයි. වයස අවුරුදු 5 12ත් අතර කාල සීමාව තුළදී දරුවෙකුගේ චින්තනය වඩා වේගවත් දියුණුවක් පෙන්눔 කරනවා. මෙතෙක් ඉන්ද්‍රජාලික චින්තනයක් තුළ ජීවත් වූ දරුවා තාර්කික සංයුක්ත හා ක්‍රමානුකූල චින්තනයක් දක්වා ගමන් කරන්නේ මෙන්න මේ කාලවකවානුව තුළයි. ඒ වගේම කාලය, මුදල්, අවබෝධය, මතකය කියන කාරණා ඔස්සේ විධිමත් ආරම්භයක් මේ කාල සීමාව තුළදී මේ කාල සීමාවේ පසුවෙන දරුවන් බොහෝ සෙයින් තර්කණයට රුචිකත්වයක් දක්වනවා. යම්කිසි අත්දැකීමක් ලබා ගැනීමට යමක් ඉගෙනීමට ඔවුන් තර්ක කරන්න පටන් ගන්නවා. දෙමව්පියන් මේ කාල සීමාව තුළදී දරුවාගේ වැරදි අඩුපාඩු සොයමින් දරුවාට තරවටු කරනවා වෙනුවට දරුවාගේ බසට ඇහුම්කන් දීම වඩාත් යෝග්‍යයි. දෙමව්පියන් දරුවන්ට ආදරයේ සේම දරුවාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගැන සිතීමද ඉතාම වැදගත්. ඒ සඳහා මේ වයසේ පසුවන දරුවන්ව ක්‍රීඩාවලට යොමු කරන්න පුළුවන්. ඒ අතරින් වඩාත් වැදගත් වන්නේ සමබරතාවයෙන් යුතු ක්‍රීඩාවලට යොමු කිරීමයි. උදාහරණයක් වශයෙන් පිහිනීම, රෝද දෙකක බයිසිකලයක් පැදීම, ඉලක්කයට විසිකිරීම, ඉලක්කයක් අල්ලා ගැනීමට හැකි ක්‍රීඩාවලට යොමු කිරීම මේ කාලයේදී ඉතාම වැදගත් වෙනවා.